ගායන ශිල්පිනී ජින්ජර් තියපු සටහනක් එක්ක ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ රොෂාන් ප්‍රනාන්දු ගැන මේ වෙනකොට තියෙන්නේ ලොකු සංවාදයක්. සමහර ගායකයන්ට ඒගොල්ලෝ බැක් කරන්නේ නැහැ කියන කතාව ලොකු කතාවක් බවට පත් වෙලා. විශේෂයෙන්ම පහුගිය දවස්වල මනේජ් සංජයටත් මෙයාලා බැක් කරන්නේ නැහැ කියලා පොඩි කතාවක් තිබ්බා. මේ කතාව ඒ ගැන නෙවෙයි, මේ අවුල ගැන මනේජ් තියපු සටහනක්. මනේජ් මෙන්න මෙහෙම කියනවා. සිදුවන දේවල් අතිශය කනගාටුවෙන් යුතුව බලා සිටිමි. ප්‍රශ්නය සිදුවන සියල්ලෝ අතිශය ආදරය කරන ගරු කරන කලාකරුවන්. ෆ්ලෑෂ්බෑක් රොෂාන් ෆර්නෑන්ඩෝ ජීවිතයේ කාලවකවානු දෙකක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ දෙකක් ඇති කළ බව මට අදටත් මතකයි. ඉන් එකක් මට අවුරුදු 10 දී ගමේ සංගීතයේ ආධුනික පුංචි ගායකයෙක් විදිහට ෆ්ලෑෂ්බෑක් වේදිකාවේ ගීතයක් ගායන මට අවස්ථාව ලබා දී මාකයෝ ගීතය ගැන පැහැදී මට වේදිකාව උඩම මුදල් ත්‍යාගයක්ද ලබා දී ගායකයෙක් වීමේ උණක් ඇති කිරීමට මූලිකම සාධකයක් වුණ මිනිස්සෙක් ඔහු. ඒ මට අවුරුදු 10 දී පුංචි පොඩි එකා කාලේ. හිරුස්ටා තරඟාවලියෙන් ඔයාලගෙන් සෑහෙන ආතරයක් ලබලා ගායකයෙක් විදිහට නමක් හදාගෙන එන ගමනේදී මුල් අවදියේ මා ෆ්ලෑෂ්බෑක් ප්‍රසංග සඳහා සංවිධායකවරු නිර්දේශ කළත් මේ විදිහට මුලින් මටත් අවස්ථාව ලැබුණේ නැහැ. මටත් ඒ කාලේ හිතට මාරම දුකක් දැනුනේ. දවසක් එක් ප්‍රසංගයක නැවත මා සජීවීව කී කියවි පසු ඔහු මට පැවසූ දෙයක් තිබුණා. ඔයා ලයිව් හොඳට සිං කරනවා. ෆ්ලෑෂ්බෑක් වේදිකාවේ අලුතෙන් කෙනෙක් හඳුන්වලා දෙද්දී අපි බලන නිර්ණායක ටිකක් තියෙනවා. දැන් ඔයාගේ ඒ ටික හරි. මහන්සි වෙලා හදාගත්ත ඔයාගේම ජනප්‍රිය නිර්මාණ ටිකක් තියෙනවා. ඒ වගේම අප්ඩේට්. මහන්සි වෙලා වැඩ කරන බව පේනවා. දැන් පුළුවන් ෆ්ලෑෂ්බෑක් එක සිං කරන්න. ඒ වචන ටික මට මාර සතුටක් වුණා. ඉතින් ගියා තමයි මම කිව්ව දෙවැනි හැරවුම් ලක්ෂ්‍ය. හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංග දෙකක්, අයිඩියා ෆන් නයිට් සීසන් 2 3, ෆයර් බ්ලාස්ට් ප්‍රසංග කිහිපයක්, කලර් නයිට් ආදී අතිශය දැවැන්ත ෆ්ලෑෂ්බෑක් ප්‍රසංගවල ගීගමත් එක්කම සෑහෙන පෙරලයක් ආටිස්ට් කෙනෙක් විදිහට මගේ සංගීත ජීවිතය තුළ සිදු වුණා. ඒක මම නිර්ලෝභීව කියන්න ඕන. මෑතකදී සැක්සෆෝන් වාදනය කරන ආදරණීය කලාකරුවෙකුගේ සත්කමක් උදෙසා මම වීඩියෝවක් පළ කළා. ඔහු වෙනුවෙන් ඉතා විශාල මුදලක් රොෂාන් ෆර්නෑන්ඩෝගේ කලාකරුවගේ බිරිඳගේ ගිණුමට බැර කළා. ඒ මා ඇස් ඉදිරිපිට දුටු ඔහුගේ මනුස්සකම. මේ ටිකේ දිගින් දිගටම නෙගටිව් කමෙන්ට්ස් වැඩිපුරම වැටෙන්නේ මේ මනුස්සයාට නිසා. මට මේ ටික කියන්න හිතුණා. ඒ වගේම චින්චාක්කා රෝණි අයියා චිත්ත අයියා මේ කාරණාවලදී දක්වපු අදහස් මම දැක්කා. මේ හැමෝම මට වේදිකාවලදී හමු වෙන මම ගොඩක් ආදරය කරන සහ ගරු කරන කලාකරුවෝ. අජිත්ගේ ගීතයක් මේ මෑතකදී මම ගායන අවසර ඉල්ලපු ගමන් මට කිව්වේ කියපන් මල්ලි ඕන තැනක බං. අන්න එහෙමයි. ඒ මිනිස්සු එහෙම නිහතමානී. ජින්ජාක්කා මට විදේශ සංචාර කීපයක මුණ ගැහලා තිනවා. මාරම ආදරණීය සහ කියන තින් දේ මොවුන්ටම කියන කෙනෙක්. ඒකත් මම දන්නවා. මම ඔයාලට ගොඩක් ආදරය කරන කෙනෙක්. මොකද ඔයාලා හැමෝම මම දැක්කේ පොඩි කාලේ. ගෙදර DVD එකතු කර පිස්සුවෙන් වගේ බලපු කාලේ. මෙතනට එන්න කලින් මම ඔයාලා හැමෝගෙම මාරම රසිකෙක්. ආදරෙන් ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර කරන්න කියලා. මේක දිගින් දිගටම මෙහෙ වෙද්දී අපිට හරි දුකයි. මේ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට පෝස්ට් වීඩියෝ ලයිව් ෂෙයා වෙද්දී තව දරුණුවට මේ ප්‍රශ්නේ පැතිරලා දෙපැත්තටම වෙන්නේ ලොකු හානියක්. පෞද්ගලිකව අපි මේ ගැන කතා බහ කරලා විසඳ ගන්නවා නම් මාසයි. දෙපැත්තටම කියන්න සාධාරණ කතා ඇති. ඒ හැමදේම සාධාරණව පෞද්ගලිකව කතා කරලා විසඳ ගන්නවා නම් අපි හැමෝම කැමතියි. අපි ඔයාලා හැමෝටම ආදරේ. ඔයාලා හැමෝම එක්ක එකම වේදිකාවේ සින්දු කියන්න ඕන. මම ආසෙ එච්චරයි. මනේජ් සංජය ඔන්න ඔහොමයි සටහන් කරලා තියෙන්නේ. කතාව මොකද්ද කියලා අපිට වැඩක් නැහැ. හැමෝම කලාකරුවෝ හැමෝම පවතින්න ඕන. කුලක හදාගන්න ඕනේ නැහැ. ක්වොලිටි එකක් මේන්ටේන් කරන එක එක එක්කෙනාගේ වගකීමක්. ඒක මේන්ටේන් කරගන්න ඕන කෙනෙකුට පුළුවන්. රොෂාන් කරන්නේ ඒක වෙන්න පුළුවන්. හැබැයි හැමෝම ගැන හිතලා වැඩ කරනවා නම් තවත් පරපුරක් ආරක්ෂා වෙයි. ඕක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ.